හිනහින්දින යාලෝ උපුල් ශාන්ත සන්නස්කල සමග හිනහින්දින යාළුවන්ට අපේ වැඩසටහනේදී හිනහින්දින යාළුවෝ වැඩසටහනේදී විවිධ වෙනස් විදිහේ ගීතත් ඇහෙනවානේ. අපි නාට්‍ය ගීතවලටත් අවස්ථාව ලබා දෙනවා. එවැනි නාට්‍ය ගීතයක් තමයි ඊළඟට අපි තෝරගත්තේ 1961 දී පී වැලිකල විසින් නිෂ්පාදනය කරපු මහගමසේකරයන් රචනා කරපු කුණ්ඩලකේශි කියන බෞද්ධ ජාතක කතා වස්තුවක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච නාට්‍ය කුණ්ඩලකේශි නාට්‍ය ඇතුළත් වන ගීතයක් තමයි ඊළඟට තෝරගත්තේ. මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මේ නාට්‍යයේ සෝමදාස ඇල්විටිගලයන් විසින්. මේ ගීතය අහන්න කලින් ඔබ නොදන්නවා වුණාට මේකේ පළවෙනි තාල භාණ්ඩයේ වාදනය වෙනකොටම මේ රටේ ඕනෑම රසිකයෙක් දන්නවා මෙන්න මේ ගීතය තමයි අපි කියන්නේ කියලා. මොකද ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හරි ඔය ගම්වල ඉන්න ඕගොල්ලෝ නුවරඑළිය යද්දි හරි එහෙම නැත්නම් කතරගම යද්දි හරි සින්දුවක් කියන්න හිතුනහම එහෙම නැත්නම් සැඳෑ සාදයකදී අර කලාල සාදයකදී පැදුරු පාටි දානවා කියන්නේ බොහෝයි මේ සින්දු ඉල්ලනවා. සහ මේ ගීතේ කවුරු හරි ප්‍රසංගයකදී හෝ ඔය පැදුරු සාදයකදී හෝ චාරිකාවක් යද්දී හෝ අපි මෙන්න මේ සින්දුව කියමුද කියලා පටන් ගත්තා. කියමු කියලා බොහෝ අය මේක කියනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගීතේ මැද්දට යද්දී මේ වචන ගොඩක් අය කියන්නේ බොරු වචන. ඒ කියන්නේ තනුව දන්නවා ගීතේ අහලා තියෙනවා මේ වෙනකොට බොරු වචන කියනවා. මොකද අතිශය සාහිත්‍යමය සේකරගේ මේ වචන. සේකරේ වචන සියල්ල දාන්නේ අතිශය సౌందර්ය රොමැන්ටික් භාවයකට ගේන්න. සෝබාදහමේ సౌందර්ය කියන එක නාට්‍යයකදී මේ ගීතේ තරම් ඊටාම ලස්සනට තීව්‍රව ලිව්ව තැනක් ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ නැති තරම්. සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටිකයේ සෝබාදහම් පිළිබඳව විශිෂ්ට ගීත කීපයක් තියෙනවා තමයි. මා විශ්වාස කරනවා සම්පූර්ණ සෝබාදහමම කේන්ද්‍ර කරගෙන ලියවුණු විශිෂ්ටතම නාට්‍ය ගීතය තමයි දැන් අපි වාදනය කරන්න හදන්නේ කියලා. ඒ සමන් කැමති මේකේ තියෙන සමහර තැන් කීපයක් කාලය කළමනාකරණය කරගෙනම කියන්නට. මේ ගීතය අන්න බලන් සඳ කියන ගීතය. අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා. ඇත්තටම මොනතරම් වියලි කාලයක මොනතරම් ශුෂ්ක කාලයක මොනතරම් නිරුදක කතරක ඉඳන් අපි හඳ දිහා බැලුවත් සෞම්‍ය ගුණයක් දැනෙනවනේ. ඒක මහා පුදුම සහගත දෙයක්. මොනතරම් දේශගුණයේ උස්නාධික වුණත් දාදිය දාහය වෑහෙන පරිසරයක වුණත් සරතැස නිවා ගන්න බැරි තරම් පීඩා වේලාවක වුණත් අහසේ හඳ දැක්කාම ඒකේ සෞම්‍ය ගුණයක් දැනෙනවා. සීත ගඟුල් ගලනා. දැන් සීත ගඟුල් ගලනා සීතලට ගංගා ඇලි දොළ ගලනවා වගේ. දැන් මොකද වෙන්නේ? හදවතේ තියෙන ශෝක දුක් තැවුල් නිවෙනවා. ඇයි මේ? චන්දන සඳුන් පල්ලව දලු මේ සඳුන් දලු වල ඉන්න කෝකිල කූජනය ඇහෙනවා. කෝකිලයන්ගේ අර සියොතුන්ගේ කූජනය ඔවුන් කෑ ගහන සද්දය ඇහෙනවා. ඒක සංගීතයක් වගේ. ගායකයන්ට ගායිකාවන්ට ඔවුන්ට ගුරුකුල තිබුණට ඔවුන්ට සංගීත භාණ්ඩ තිබුණට අපි කුරුල්ලෙක්ගේ ගීතයක් අහද්දී ඔවුන්ගේ ගුරුකුලේ හොයන්නේ නෑනේ. මේ කුරුල්ලා මොන ගුරුකුලේද? මේ කුරුල්ලා පෙරදිග සංගීතය හදාරපු කෙනෙක්ද? මේ කුරුල්ලා බටහිර තනුවක්ද ගායනා කරන්නේ නැහැ. කූජන ගීතය, කුරුළු ගීතය මේ සියතුන්ගේ ගීතයට බටහිර පෙරදිග එහෙම නැත්නම් ජන සංගීතේ මේ මොකවත් නැහැ. අපි රස නිසා අහනවා. හීනෙහෙන්දන යාළුවොත් මට ගොඩනගන්න ඕන උනේ එතෙන්ට. ගුරුකුල නැහැ. පද රචකයෝ සම්බන්ධව නීති නැහැ. තහංචි නැහැ. තෝරගන්න ගීතේ කාගේද කියලා නැහැ. ගීතේ රසයි නම් අපි හැම විටම තෝරගන්නවා. අපි මේ වැඩසටහනේදී කිසි දවසක ලංකා ඉතිහාසයේ ගුවන් විදුලියකින් වාදනය නොවුණු ගීත පවා සමහරලාට වාදනය කරලා දෙනවා පළවෙනි වතාවට. ඒ අයිතිය අපිට මේ වැඩසටහන ඇතුලේ තියෙනවා. හරියට කුරුල්ලන්ට ලස්සන කෝකිල කූජන ගයන්න තියෙන අයිතිය වගේ. දැන් මොකද වෙන්නේ? ඔවුන් ආදර පෙම්බස් කියනකොට අපේ කන් පිනවනකොට මේ වනාන්තරේ ගුල්ම යහන් ගැබ හැදෙනවා. මොනවද මේ ගුල්ම යහන් ගැබවල් කියන්නේ? මොකද මේක අග කියනවා පුෂ්ප පිපි මකරන්ද ගලායේ. මල් පිපිලා මල් මකරන්දවල තියෙන අර රොන් සුණු සුළඟත් එක්ක සීතලත් එක්ක ගලාගෙන එද්දී මාරුතේ හැපිලා මේ රොන් සුණු සුළඟත් එක්කට හැප්පිලා මුසු වෙලා එද්දී මන්මද රංගන මණ්ඩපයේෙම මන්මදයා කියන්නේ අනංගයා.
අනංගයා රංගනය කරන මණ්ඩපයක් හැදෙනවා වාගේ කියද්දි දැන් අහනවා මන්ද බලා ඉඳිනි. අනංගයාත් රඟනවා නම් මල් පිපිලා නම් මල් මකරන්ද ගලාගෙන එනවා නම් සුළඟත් එක්ක ඒවා මුසු වෙලා නම් චන්දන සඳුන් ගස්වල දලු වල සුවඳ දැයෙනවා නම් කෝකිලියොත් කූජනය කරනවා නම් සීත ගඟුල් තියනවා නම් මන්ද බලා හිඳිනේ මොනවත් තව අඩු. දැන් පෙම්වතියට ප්‍රේමයට කියනවා මා සාමිනේ ස්වාමීනි මොනවත් තව අඩු සේරම හරිනේ. දැන් තියෙන්නේ අනංගයා රඟනවාගේ මේ මණ්ඩපවල රඟන්නට විතරයි අපි දෙන්නට. මොකද කිසිම බහදකයක් තහංචියක් කොන්දේසියක් දැන් නැහැ. මට කියන්න ඕනි මොනවද මේ යහන් ගැබ යහන් ගර්භයක් තියනවලු කැලේ ඇතුලේ. එහෙම නැත්නම් මන්මදයා අනංගයා මලවියා රංගනය කරන රංග මණ්ඩපයක් තියනවලු. වාසනා වනාන්තරවල කියනවනේ හරියට ගීතවල මේ තුරු වදුළු වලට කියනවා මේ ලතා මණ්ඩප. ලතා මඩුව. අනිත් එක ලතා ගෙපැලවල්. ලතා මඩුව කියලා කියන්නේ මා මීට පෙරත් කියලා තියෙනවා මේ ගහක කණුව තමයි මඩුවේ කණුව. ඒතර ගහේ කොළ ටික තමයි මඩුව. එතකොට ඒ කොළ වලින් වැහෙනවා. ඒ කොළවල තව වැල් වර්ගයක් ඇතුනොත් එහෙම සෙවන වැටෙනවා. ඉරේලිය වැටෙන්නේ නැහැ. ඡණ්ඩාතාපේ දැයෙන්නේ නැහැ. ඡණ්ඩ සූර්ය රශ්මිය දැයෙන්නේ නැහැ. ඒක ඇති. ඒක ලතා මඩුල්ල. ලතා ගෙපැල කියන්නේ විශාල ගස් උඩ එහෙම වැල් වර්ග හැදිලා ඒ වැල් වර්ග පොළවටම පාත් වෙලා තියෙනවා. ඒතර ගෙදරක තිරයක් අයින් කරනවා වාගේ බිත්තිය නැමැති වැල් අයින් කරලා මණ්ඩපය ඇතුළට යන්න පුළුවන්. ඒක තමයි මණ්ඩපය ගෘහය. ඒකට කියනවා ලතා ගෙපැලවල්. ලතා වැල් වලින් හැදුණු ගෙපැලක්. ඒතර බිත්ති මොනවද වාසනා? අර පොළොවට පාත් වෙන වැල් තමයි බිත්ති. ඒ වගේ තමයි මේ රඟන්න කතා කරන්නේ. දැන් ගීතයක අර්ථය දැනගත්තාම පද මතක තියාගන්නට ලේසි. ඒ නිසා මීට පස්සේ අපි චාරිකාවක් යද්දී පැදුරු සාදයකදී මේ ගීතේ ලස්සනට ගායනා කරන්න පුළුවන්. ඒකට පොඩි පෙරවදනක් හදන්නයි මම උත්සාහ කරේ. බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද සෝක තැවුල් නිවනා අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද සෝක තැවුල් නිවනා පල්ලව කොකිල පූජන සංගීතයේ පැටලී චන්දන පල්ලව කොකිල පූජන සංගීතයේ පැටලී සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ ආදර බස් කියනා හඬ දේවිනි කන් පිනනා මන්මා
ගලනා හද සුක තැවුල් නිවනා අන්න බලන් සඳරන් කැටියෙන් සුදු සිත ගඟුල් ගලනා හද සුක තැවුල් නිවනා